හෙලෝ ට්‍රේඩර්ස් සාදරයෙන් පිළිගන්නවා ස්කිල් චාට් එකකට. ඔයාලට මේ කෝස් එක හරහා ඔයාලට ලැබෙන්නේ මොනවද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ස්කිල් චාට් අපි එක්ක කලින් ඉඳන් එකතු වෙලා හිටපු අය දන්නවා මේ ප්‍රී කෝස් එක ගැන. ගොඩක් කල් ඉඳන් කරන්න හිටියා වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඔන්න දැන් කෝස් එක පටන් ගන්න තියෙනවා. ඉතින් මම ගොඩක් දෙනෙක්ගෙන් අහලා තිබ්බා මේ කෝස් එක ගේන්න ඕනේ Zoom එක හරහාද YouTube එක හරහාද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් තෝරගත්ත YouTube එක. ඒකට හේතුවක් තමයි ඔයාලට කැමති වෙලාවක YouTube එකෙන් මම මේ දාන වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම නැවත නැවත ආයෙ බලන්න පුළුවන් YouTube එකෙන්. ඉතින් මේ YouTube වීඩියෝ අරන් එද්දි ඔයාලට එන ගැටලු මගෙන් අහන්න විදිහක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. නැත්නම් අපේ WhatsApp group එක තියෙනවා. ඒක හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට WhatsApp direct message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ Discord server එකක් තියෙනවා. මම ඔයාලට ඒක ගැන විස්තර වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මේ Discord එක හරහා ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි මේ Discord එක පැත්තේ ලොකු වැඩ ටිකක් කරනවා, live trade කරනවා, තව traders ලා ඉන්නවා එයාලත් එක්ක කතා කරගන්න පුළුවන්. ඒ වගේ මේක ඇතුළේ ඉන්න traders ලාත් එක්කම කතා කරලා ඔයාලගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි ඔයාලට මේ Discord එකෙත් එක්ක සම්බන්ධ වෙන විදිහත් මම ඔයාලට කියන්නම්. හරි අපි දැන් යමු මේ කෝස් එක පැත්තට. හරි ඔයාලට මුල ඉඳන්ම A to Z ට්‍රේඩින් පිළිබඳ දැනුම මේ කෝස් එක හරහා ලබා දෙනවා. ඒ කියන්නේ ට්‍රේඩින් පිළිබඳ කිසිම දැනුමක් නැති එක්කෙනෙක් වුණත් මේ වීඩියෝස් ටික බලලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් දැන්ටම ට්‍රේඩ් කරගෙන යන අයට නම් මුල් වීඩියෝ ටික බෝරින් වෙයි. හරි මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලාම ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට ටෙක්නිකල් ඇනලයිස් එකක් කරගන්න විදිය ඒ ටික ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මැනේජ්මන්ට් කොටස මම ඒක කවර් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලගේ සයිකොලොජි හදාගන්න ඕනේ. ඒ ටිකත් අපි ලෙසන් එකක් අරන් යමු. ඊට පස්සේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. ඔයා තමන්ටම ස්ට්‍රැටජි එකක් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් අපි ට්‍රේඩ් කරද්දි මේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියන ඒවා අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ පිළිබඳව ලෙසන් එකක් අරන් යනවා. ඊට පස්සේ අපිට ට්‍රේඩ් කරද්දි උදව් වෙන ටූල්ස් ප්ලැට්ෆෝම් ගැන ඒ ගැන වීඩියෝ එකක් අරන් යනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් ටොපික් යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා SMC, Wyckoff, Elliott Wave වල පාර්ට් එකක්. මෙන්න මේ විදිහේ දේවල් අපි ඉස්සරහට බලමු කෝස් එකේ යද්දී ඒ දේවල්. ඊට පස්සේ ඔයාලට ට්‍රේඩින් ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා මම මේ කෝස් එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ටික ඔක්කොම ඉවරලා අපි Discord එක හරහා live practice කරමු. Discord එකේ live එකක් තියෙනවා. මේක හරහා ඔයාලට live practice කරන්න පුළුවන්. දන්නේ නැති දේවල් අහගන්න පුළුවන්. හරි මෙන්න මේ වැඩ ටික තමයි මේ කෝස් එක හරහා කරන්න ඉන්නේ. ඉතින් මේ ට්‍රේඩින් වලට අලුතින් යන කෙනෙක් නම් මම ඔයාලට මේ ඉස්සෙල්ලා කිව්ව මැනේජ්මන්ට් ලෙසන් එක ඉවර වෙනකම් ට්‍රේඩ් කරන්න එපා. කියන්නේ දැන්ටම ලොස් එකේ ඉන්න ට්‍රේඩ් එක ගැන එන්න අලුතින් ආපු ට්‍රේඩර්ස්ලා මේ මැනේජ්මන්ට් ලෙසන් එක කරනකම් ට්‍රේඩ් කරන්න එපා. ඒ ටික ඔක්කොම ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න. මේ කෝස් එක කම්ප්ලීට් කරනකම් ඔයාලගේ කැපිටල් එක ඔයාලා ග්‍රෝ කරගන්න. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩ් කරන කැපිටල් එකක් තියෙන්න ඕනේ. අවම ඩොලර් 100ක වගේ කැපිටල් එකක් හරි පුළුවන් නම් ඔයාලා මේ කෝස් එක යන අතරතුර ඔයාලා හදා ගන්න. ඒ කියන්නේ ට්‍රේඩ් කලින් කරපු කට්ටිය නම් කමන්නේ. අලුතින් එකතු වෙන කට්ටිය මේ කියලා දෙන පොඩි දේවල් වලින් මුලින්ම ට්‍රේඩ් කරන්න පටන් ගන්න එපා. ඒ කියන්නේ මං කියන්නම් ඔයාලට මෙතෙන් ටික කරගෙන යද්දි ට්‍රේඩ් කරන්න පුළුවන් මට්ටමක්. එතනින් පස්සේ ඔයාලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. එතකන් ඔයාලා කැපිටල් එක ග්‍රෝ කරගන්න ඔයාලා. හරි ඉතින් මෙන්න මේ ටික තමයි අද පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කරගෙන යන වැඩේ මොකක්ද කියලා මට ඔයාලගෙන් මේක ගැන අදහස් ඕනේ. ඒ කියන්නේ කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ වැඩේ ඉස්සරහට මෙහෙම කරගෙන ගියොත් හොඳයි, මෙහෙම කරගෙන ගියොත් හොඳයි කියලා ඔයාලගේ අදහස් මට දෙන්න. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ link දාලා තියන්නම්. Discord එක පැත්තටත් එන්න, WhatsApp group එකක් තියෙනවා ඒ පැත්තටත් එන්න. අලුතින් එන කට්ටිය නම් ඒ වගේ සිග්නල් වලට දැම්ම ට්‍රේඩ් කරන්න යන්න එපා. Discord එකේ පැත්තට සම්බන්ධ වෙන්න. හරියනම් මේ වීඩියෝ සීරීස් එක කියන්නේ මට ඔයාලට හරියටම දවසක් කියන්න බෑ වීඩියෝ මම මේ දවසට සතියේ මේ දවසට දානවා කියලා. මම ෆ්‍රී වෙලාවට ඔයාලට වීඩියෝස් ගේනවා. ඒ විදිහට මේ කෝස් එක කම්ප්ලීට් කරගෙන යන්න. ඒ කියන්නේ මේ තියෙන වැඩත් එක්ක ඔයාලට නිශ්චිත දවසක් කියන්න බෑ මම මේ දවසට අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ වැඩ ටික වෙන්නේ. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ නම්බර් එක තියෙනවා group එකේ. ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න පුළුවන් ඔයාලට. හරි එහෙනම් අපි ඊළඟ දවසේ දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.
හැමෝටම හැපි ට්‍රේඩින්.